කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම අරගෙන ආවේ ගොඩක් පැතිවල නැති රත්නපුර බලංගොඩ වගේ පැතිවල තියෙන රසම රස කෑමක්. මේක හඳුන්වන නම් කීපයක් තියෙනවා. බරකොකු, බැරකොකු, ඒ වගේම පාත්‍රාකොකු කියලත් මේකට කියනවා. මේක හරිම රස කෑමක්. ඇහැලියගොඩ, රත්නපුර, බලංගොඩ වගේ පැතිවල මේක තිබ්බට ලංකාවේ ගොඩක් පොළවල් වල මේක විකුණන්න තියෙනවා. මම ඉන්නේ මුහුදුබඩ පළාතක නිසා මේ පැත්තේ නම් මේක වගාවක් විදිහට නැහැ. ඒ වුණාට මමත් මේක වවාගෙන තියෙනවා. ඒ පැතිවලින් ගෙන්නගෙන. කවුරු කොහොම කිව්වත් මුහුදුබඩ පළාත්වලත් මේක හොඳට වවා ගන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ බැරකොක්කු පැලයක්. මේ පැලේ අඳුන ගන්න පුළුවන් හොඳම ලක්ෂණය තමයි මේ. මේකේ දැල්ල එන්නේ මෙන්න මේ වගේ. මදුරු දඟරයක් වගේ කැරකිච්ච විදිහට. මේ බැරකොකු අඳුන ගන්න ලේසිම ක්‍රමය තමයි මේ. එක එක ජාතිය මීවන වලින් මෙන්න මේ ක්‍රමයට මේ ජාතිය අඳුන ගන්න පුළුවන් ලේසියෙන්ම. දැන් මේ ඔයාලා දකින්නේ බැරකොකු. මට මේ බැරකොකු නම් හම්බුනේ රත්නපුරයෙන්. කුරිය කරලා මට එනකොට මේක ටිකක් පරක්කු වෙලා තමයි හම්බ වුනේ. මේ බැරකොකු වල කොළ පාටයි රතු පාටයි වර්ග දෙකක් තියෙනවා. මුහුදුබඩ පළාත්වල ඉන්න අපිට කැරන් කොකු නිතරම හම්බ වෙනවා. ඒ කැරන් කොකු වලට වඩා බැරකොකු වල වෙනස තියෙන්නේ මෙන්න මේ හැඩේ. කැරන් කොකු කවදාවත් මේ වගේ රවුමට හැඩ වෙන්නේ නැහැ. මෙන්න මේ බැරකොකු විතරයි මේ වගේ රවුමට හැඩ වෙන්නේ. මේ බැරකොකු වල මෙන්න මේ විදියට ලපටි කොටස් කඩා ගන්න ඕන. සාමාන්‍යයෙන් මේක කපලා ගන්නෙ නැහැ. හැබැයි ඉතින් ඔයාලා කැමති නම් කපලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බරකොකු මේ ඔයාලා දකිනවා වගේ තරමක කෑලි විදිහට කඩා ගන්නවා. ඒකත් ගොඩාක් කුඩාවට නෙවෙයි තරමක කෑලි විදිහට තමයි කඩා ගන්නෙ. බරකොකු කඩා ගත්තාම මේකේ සෙවල ගතියක් තියෙනවා. ඒ වගේ සෙවල ගතියක් කැරන් කොකු වලත් තියෙනවා. සමහරු මේ විදිහට කඩා ගන්න බැරකොකු ටික හොඳට සෝදලා ඊට පස්සේ වතුර ටිකකුයි ගොරක කෑල්ලකුයි දාලා හොඳට තඹ ගන්නවා. අද මම ඔයාලට කියලා දෙන විදිහට තඹ ගන්නෙ නැහැ. කැමති අයට විතරක් මේක තඹලා හදා ගන්න පුළුවන්. කෑලි කඩාගත්ත බැරකොකු ටික මම හොඳින් සෝදලා වතුර ටික බේරෙන්න තියාගත්තා. මේක හදන්න ඕන කරන දේවල් ටික මම ඔයාලට ලිස්ට් එකක් විදියට දීලා තියෙනවා. ඊට පස්සේ මම තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට රතු ලූණු, සුදු ලූණු, රම්පා කරපිංචා ටික එකතු කරගත්තා. අමු මිරිස් ටිකකුත් එකතු කරගත්තා. මේ ටික වෙලාවක් හොඳින් ටෙම්පරාදු කරගන්න ඕන. මම මේකට සුදු ලූණු චූටිම බික් තලලා තමයි එකතු කරගන්නේ. මේ දේවල් ටිකක් ටෙම්පරාදු වෙනකොට මම මේකට හාල් මැස්සු ටික එකතු කරගන්නවා. මේ හාල් මැස්සු ටික එකතු කරලා මේක ටිකක් බෙදෙන්න දෙනවා. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු, අමු තුන පහ, කහ කුඩු, රසායන ලුණු එකතු කරගන්නවා. මේ දේවල් ටිකත් එකතු කරලා මම මේක ටික වෙලාවක් ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මේකට කඩාගත්ත බැරකොකු ටික එකතු කරගන්නවා. බැරකොකු ටිකත් එකතු කරලා මම මේක හොඳින් කලවම් කරගන්නවා. මේ විදිහට විනාඩියක් විතර උයා ගන්න. ඊට පස්සේ මම මේකට රස වැඩි කරගන්න කොස් හැට ටිකකුයි බිලින් ටිකකුයි එකතු කරගන්නවා. ඔයාලට බිලින් නැත්නම් ඔයාලට පුළුවන් මේකට තක්කාලි ටිකක් එකතු කරගන්න. ඒකත් නැත්නම් ඔයාලට පුළුවන් ගොරක එකතු කරගන්න. ඊට පස්සේ මම මේක මද ගින්දරේ තෙලෙන්ම තැම්බෙන්න ටික වෙලාවක් තියාගන්නවා. මේ දේවල් ටික තෙලෙන්ම තැම්බුනාම මම මේකට දිය කිරි ටිකක් එකතු කරලා මේක හොඳින් තඹ ගන්නවා. සාමාන්‍ය ගින්දරේ ටිකක් වැඩි වෙලාවක් අරගෙන මේක හොඳින් තඹ ගන්න. බැරකොකු ටික හොඳට තැම්බුනාම මම මේකට මිටි කිරි ටිකක් එකතු කරගන්නවා. මතක තියාගන්න අපි මේකට මිටි කිරි එකතු කරගන්නකොට කොස් ඇට ටික හොඳින් තැම්බිලා තියෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් පැහි ඇඹුලක් හදාගන්නේ හොඳට හින්දලා. අන්න ඒ විදිහට මේ ඇඹුලත් හොඳට හින්දෙන්න උයා ගන්න. එකපාරම ගින්දර වැඩි කරගන්න එපා.
සාමාන්‍ය ගින්දරේ තෙල් පෑදීගෙන මේක හින්දෙන විදිහට උයා ගන්න. හරියට පැහි ඇඹුලක් හදා ගන්නවා වගේම තමයි. මේ වෙලාවේ රස බලලා ලුණු එහෙම මදි නම් ඒ දේවලුත් එකතු කරගන්න. මේකට ගොඩක් මිරිස් එකතු කරගන්නේ නැහැ. ගොඩක් සැරට මේක හදාගන්නේ නැහැ. කැරන් කොකු හදන අය දන්නවා ඒ විදිහටම තමයි මේකත් හදාගන්නේ. මේ විදිහට උයා ගන්න බැර කොකු එක අඩිය අල්ලන්න නොදී හොඳට හිඳව ගන්න. ඔන්න ඉතින් ওই විදිහට තමයි මේ රසම රස බර කොකු එක මම හදාගත්තේ. මේක මාරම රසයි. ඔයාලට මම මේ වීඩියෝ එක ගේන්න හේතුවක්ම වුණේ කැරන් කොකුයි බර කොකුයි ගොඩක් අය අඳුරන්නේ නැහැ. වෙනස දන්නෙම නැහැ. ඔයාලට මේ වීඩියෝ එකෙන් බර කොකු කියන්නේ මොනවද කියලා හරියටම දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් ආයෙත් කැරන් කොකුයි බර කොකුයි වැරදියට අඳුනගන්නේ නැතුව මේ විදිහට තියෙන බර කොකු කියලා අඳුනගෙන ඔයාලටත් හම්බුන දවසක මේක අනිවාර්යෙන්ම හදලා බලන්න. මේක හදලා බැලුවතින් කොහොමද රස කියලා මටත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වෙනස් විදියක වෙනස් කෑමක් එක්ක අපි ඉක්මනින්ම ආයෙත් හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව සතුටින් ඉන්න.